මේ මිදිලා වැඩ කරන්න පටන් ගනි. නැත්තම් අවුරුදු 40ක් විතර ගිහිල්ලා තමයිනේ එක එකාගේ දිනුනෝ දැකලා හිග්ගගා තමයි ඉන්න වෙන්නේ. හරි. හිග්ගගා තමයි ඉන්න වෙන්නේ. එහෙම මිනිස්සු මන් දකින්න. හරි. අවුරුදු 40ක් විතර වයස ජීවිතේ තරුණ කාලේ කරපු මගුලක් නෑ. කරලා තියෙන හම්බු වෙච්ච ටික වේදම් කරන එක විතරයි. උගේ ජීවිතේ වෙන දෙයක් නෑ ළමයි. හරි. ඊට පස්සේ අනිත් දිනුන වෙන එක දිහා බල ගගා ඉන්නවා. හරි. ඒ නිසා ළමයි එහෙම තැනකට උතපිලට වැටෙන්න වෙයි. අද මහන්සි උනේ නැත්තම් ලැබෙන කෝස් එකකට ගිහිල්ලා වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කාලා එන්න තමයි තියෙන්නේ. ආයි මමයිනේ සමාජයෙන් ගරුත්වයක්වත් උඹලට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම කියනවට තේරුම් ගනින්න උඹලගේ අම්මලා තාත්තලා දුක් විඳිනවා. ඒ මිනිස්සු ළමයි විඳවනවා. ඒ මිනිස්සු දැන් හිතන්න. දැන් මම සමහර ළමයිනේ පාරේ යද්දී පොලිසියේ සමහර අංකල්ලා ඉන්නවා. හරි. මම හිතන දේ මම මේ කියන්නේ දැන් පාරේ මම යන වාහනේ. යද්දි ළමයිනේ ඉන්නවා පාර මැද්දේ. දැන් උඹලගේ අම්මලා තාත්තලා පොලිසියේ වැඩ කරන මිනිස්සු ඇති. නැති වෙන්න විදියක් නැහැ නේ. මේ මිනිස්සු නැත්තම් මේ සමාජයේ පැවැත්මක් නැහැ. ළමයි පාර මැද්දේ හිටගෙන අර නුවර කොතනද බෝගම්බර අර පාර දාන තැන හන්දියේ නුවරට ඇතුල් වෙන තැන ළමයිනේ පාර මැද්දේ හිටගෙන කණුව වගේ ගිනි යවුවව. හරි එතන හිටියොත් තොපිලාව කලන්දේ දාලා වැටෙනවා. පැයක්වත් ඉන්න බෑ උඹලට. යකෝ පැය ගාණක් එතන හිටගෙන අතපය වනවන කෑ ගහනවා. ආව ජීවත් කරන්නද? යකෝ ඒ සල්ලි ටික හම්බ කරලා 50000 වෙන්න පුළුවන් 60000 වෙන්න පුළුවන්. උඹලව ජීවත් කරවන්න උඹලට උගන්වන්න තමයි මේ මිනිස්සු වේදම් කරන්නේ. වෙන මහුලකට නෙමෙයි. නේද මේ අපි යනවා රට හදන්න යන වෙනම සෙට් එකක් ළමයි. හරි උන්ගෙන අපි කතා කරන්න ඕනේ නැහැ. ඒ මිනිස්සු කරන්නේ රස්සාවක්. ඒ මිනිස්සු දුකක් විඳින්නේ. ඒ උඹලට තේරෙන්නේ නැද්ද? ළමයි ඒක පැත්තකට දාන්නකො. සමහර වෙලාවට ළමයිනේ කුලී වැඩ කරනවා අම්මලා තාත්තලා. උදේ ගියාට පස්සේ අතපය කැඩෙනකම් මහන්සි වෙලා කණ්ඩ බෑ බොණ්ඩ දෙයක් නෑ. වතුර ටිකක් බොන්නේ නෑ වැඩ කරලා රැයට ගෙදර එනවා. උඹලා කරන්න ඕනේ වැඩේ ගෙදර ඉඳලා කළා නෑ. සමහර කෙල්ලොම ඉන්නව බං. උඹ ජීවත් කරන්න අම්මලා තාත්තලා නොවිදිනා දුකක් නෑ. හැම දේම කරනවා. හැම එකාගෙන්ම කතා අහගන්නවා. එයි උඹලව පල්ලෙහාට ඇදලා දාන්න දාස් ගානක් මිනිස්සු හිටියට තොපිලව රැකගන්න ඉන්නේ මේ මිනිස්සු දෙන්නයි. තව ඕනනම් කීප දෙනෙකුයි විතරයි ළමයි. ඒ නිසා හිතට ගන්න තියෙන්නේ මාසයක් වෙන්න පුළුවන්. තියෙන්නේ සතියක් වෙන්න පුළුවන්. මේක අත්තරින්න එපා. මෙතන පොරටෝක් දෙන්න එපා. හරි සති 4න් ඕක කරන්න බෑ. උඹටයි බැරි. හරි මම කරලයි කියන්නේ. මම මෙඩිසින් ඇවිල්ලායි මේ කතා කරන්නේ. නැතුව ළමයි යන්තම් කැම්පස් එකකට ගිහිල්ලා ෆිසිකල් සයන්ස් කියලා කතා කරනව නෙමෙයි. මම මේ උඹලට කියන්නේ කරනවා නම් කරපන්. නැත්තම් ඵලයන්. ආයි කියනවා. හරි කරනවා නම් කරපන් නැත්තම් ඵලයන්. ළමයි භෞතික විද්‍යාව එකක් කරා අන්තිම කාලේ මාස 3ක් වගේ වැඩ කළා මම. උඹලා හිතනවා මේක කරන්න බෑ කියලා. නෑ බං පාස් පේපර්ස් ටික කරොත් උඹලට තරම් ඕක කරන්න පුළුවන් වෙන එකෙක් නෑ. උඹලා මේ ලෝකේ නැති මල විකාර අල්ලගෙන පාස් පේපර්ස් කරන්න නැතුව කාලකන්ණි වෙවි ඉන්නේ. ඕකෙන් මිදිලා වැඩේට බැහැපල්ලා. පාස් පේපර්ස් පොත ගනින් අරගෙන කරන්න ඕන ළමයි.